Hi guys, what's up? ඔයාලා හොඳින් ඇති කියලා මම හිතනවා. මගේ ගැන කිව්වොත් එහෙම මම රචිත මම ඉන්නේ ඇමරිකාවල කැලිෆෝනියා ස්ටේට් එකේ. ඉතින් අද වීකෙන්ඩ් එක මම බැලුවේ මොන්ට්‍රේ යන්න කියලා. එහෙ තියෙන ලස්සන ඇක්වරියම් එකක් මොන්ට්‍රේ බේ ඇක්වරියම් කියලා. මම ඉන්න තැන ඉඳලා සාමාන්‍යයෙන් මට 1 hour වගේ ඩ්‍රයිව් එකක් තියෙන හෙට. මොන්ට්‍රේ වලට ගියාට පස්සේ මට තව අයිඩියාස් ටිකක් තියෙනවා එහෙ ඇවිදලා බලන්න. අපි එනං එහෙදි සෙට් වෙමු. One still know she in love with the kid or the man behind what comes with a buzz. All good cause it's what comes with this life shit when you lunging above. බොයිස් පට්ටම සෙනඟක් ඉන්නේ. මම මේකට තනියම ආවේ. ඊළ බලමු ඇතුළ මොන වගේ පැක් වෙලාද දන්නේ. මේක තමයි මැප් එක. එතනට කියන්නේ කෙල්ප් ෆොරස්ට් කියලා. මට හිතාගන්න බෑ මම කොච්චර වෙලාවක ඒක දිහා බලාගෙන ඉන්නද කියලා. පට්ටම ලස්සනයි. බලමු මෙතන බ්‍රිජ් එකක් තියෙනවා. බ්‍රිජ් එකෙන් ගියාම ඕපන් සී එකක් තියෙනවා. ජෙලි ෆිෂ්ලා ඉන්නවා. ගිහලා බලමු තා මොනවද තියෙන්නේ කියලා. මේ ඇක්වරියම් එකේ ෆිෂ් ටැන්ක්ස් වල තියෙන ඔක්කොම වතුර එන්නේ සී එකෙන්. ඒ කියන්නේ ඒගොල්ලන් කෙලින්ම ඩිරෙක්ට් සී එකෙන්ම තමයි මේකට වතුර ගන්නවා කියලා තියෙන්නේ. මෙතන මම පෙන්නන්නම් ලොකේෂන් එක කොහොමද කියලා ඔයගලන්ට. මේ තියෙන්නේ බීච් එක. මේ තියෙන්නේ ඇක්වරියම් එක. මෙතනින් අපිට ඇක්සස් තියෙන්නේ. ඇක්වරියම් එක බලලා ඉවරයි. ඒක පිස්සු හැදෙන මට හිතා ගන්න බෑ සමහර මාළු ටැංක ඉස්සරහා මම කොච්චර වෙලාවක් නැවතිලා හිටියද කියලා. ඒක මාරම පිස්සුම හැදෙනවා. කැනරි රෝක් කියලා ස්ට්‍රීට් එකක් තියෙනවා මාර ෆේමස් එක. මේ අපොඩ ඇවිදලා බලමු. Insert cash or select payment type. දැන් මම යන්න කියලා බැලුවේ මේ අවටම තව තැනක් තියෙනවා 17 මයිල් ඩ්‍රයිව් කියලා. මම බැලුවේ ඔයගලන්ට ඒකත් පෙන්වන්න කියලා. මොකද මමත් කලින් එතන ගිහිල්ලා නැහැ. මම හිතන ඒක හොඳ එක්ස්පීරියන්ස් එකක් කියලා මටත්. මොකද මම දැන් රිවිව්ස් බැලුවා, TikTok එකේ පොඩි වීඩියෝස් ටිකක් බැලුවා. මාරම ලස්සන ස්පොට්ස් ටිකක් තියෙනවා එතන. මේ ඒ කියන්නේ එක ස්ටොප් යන්න මේකේ ස්ටොප්ස් කීපයක්ම තියෙනවා කියලා තියෙනවා ඒ ඩ්‍රයිව් එකේම. අපි බලමු යම යන ගමන් පෙන්වන්න කොහොමද මොකද වෙන්නේ කියලා. මේගොල්ලන් අපිට මැප් එකක් ඔක්කොම දුන්නා එන්ට්‍රන්ස් එකේදීම. මේක විදිහට අපිට බලාගෙන යන්න පුළුවන්. අපි නම් වැඩේට බහිමු. මට හිතෙන්නේ අර අතන ඈත තියෙන්නේ ගයක්. කොහොමද ෆීලින් එක ඒවයි ගෙදරක ඉඳන් මේ වගේ විව් එකක් තියද්දි හැමදාම. ඇත්තටම පට්ටම ගති. මාරම ලස්සනයි. මාර කූල්. දැන් වෙද එක තියෙන්නේ ෆැරන්හයිට් 55යි. අපි යමු. මට 17 මයිල් ඩ්‍රයිව් එකේ අන්තිම ස්පොට්ස් දෙකට වගේ යන්න බැරි වුණා. හවස් වුණා දැන් වෙලාව හවස 5 මාරට විතර ඇති. එතකොට ගොඩක් ලයිටින්ග් සුත් අවුල් යනවා. ඒ කියන්නේ ගොඩක් කරවල වෙන නිසා මං හිතුවා මේ තේරුම නැහැ කියලා ගිහිල්ලා එන්න. ඒ නිසා මම මෙතන මේ ළඟ තැනකට ආවා පොඩ්ඩක් මොනවා හරි කන්න කියලා. අපි ගිහිල්ලා බලමු. මෙතන කියන්නේ ෆිෂර්මන්ස් වෝෆ් කියලා. ෆිෂර්මන්ස් වෝෆ් මොන්ට්‍රේ බේ වලම තමයි මේකක් තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු. මම දැන් මේ යන ගමන් ඉන්නේ පැත්ත. මම යන්න ඕනේ යන්න අතනට. මේ ටිකෙන් ඔහොම ඇවිදගෙන ගිහිල්ලා අතනට ගිහිල්ලා බලමු.
මෙතන කිව්වොත් එහෙම මෙතන රෙස්ටුරන්ට්ස් තියෙනවා, අයිස්ක්‍රීම් ෂොප්ස් තියෙනවා, ක්ලෝතින් ෂොප්ස් තියෙනවා. මේක නිකන් පොඩි ස්ට්‍රීට් එකක් මුහුදේ හැ පැත්තේ තියෙන්නේ. මාර ලස්සනයි. මම දැන් හිතුවේ මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්න ඕන කියලා. ඔයගලගේ මොන හරි රික්වෙස්ට් තියෙනවා නම් මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න. මගේ ප්ලෑන්ස් තියෙන්නේ නම් මේ channel එකේ travel videos, hiking, day in life වගේ දේවල් කරන්න. එහෙනම් වීඩියෝ එක බලපු හැමෝටම thank you. ජය වේවා.